ඊළඟට අපි බ්ලොග් එකට තීම් එකක් දාන විදිහ බලමු. මෙතන ටච් කරන්න. ඒ යටතේ තියෙන තීම් වලට යන්න. මෙතන තියෙනවා තීම් කීපයක්ම බ්ලොගර් වෙබ්සයිට් එකේම වලට ලබා දීලා තියෙනවා. මම ඒක තවත් පැහැදිලිව පේන්න ඩෙස්ක්ටොප් සයිට් එකට දාගන්නම්. මේක පහළට ස්ක්‍රෝල් කරාට පස්සේ ඔයාලට තවත් තීම් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනින් කැමති තීම් එකක් තියෙනවා නම් ඒකට ටච් කරන්න. ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට පෙන්වුම් කරනවා. මෙතන තියෙන ප්‍රිවිව් වලින් ඔයාලට පුළුවන් මේක ඇප්ලයි කරාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා බලා ගන්න ඔයාගේ බ්ලොග් එකේ. මෙන්න මේ විදිහට තමයි ඔයාලට ප්‍රිවිව් එක පෙන්වන්නේ. මෙතන මේ පහළ තියෙනවා ඇප්ලයි සහ කස්ටමයිස් කියලා බටන් දෙකක්. මෙතනින් ඇප්ලයි දුන්නොත් මේ තීම් එක ඔයාගේ බ්ලොග් එකට වැටෙනවා. කස්ටමයිස් දුන්නොත් ඔයා කැමති විදිහට ඔයාට මේ තීම් එක කස්ටමයිස් කරන්න පුළුවන්. කස්ටමයිස් දුන්නට පස්සේ මෙන්න මේ වගේ තැනකට ඔයා එනවා. මෙතනින් ඔයාට අවශ්‍ය වෙනස්කම් ටික කරගන්න පුළුවන්. කලර් චේන්ජ් කරන්න පුළුවන්. බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න පුළුවන්. මෙතනින් පුළුවන් ඔයාලා කැමති වෙනත් බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් මේකට දාන්න. ඒ වගේම මෙන්න මේ අප්ලෝඩ් ඉමේජ් කියන තැනින් පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ එකක් උනත් මේකට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ මෙතනින් පුළුවන් මෙන්න මේ විදිහට මේකේ සයිස් එක එහා මෙහා කරන්න. ඔයාලට කලින් තිබිච්ච සයිස් එකටම ඕන නම් මෙන්න මෙතන පහළ තියෙන මේකට ටච් කරන්න. එතකොට ආපහු මුල් තත්ත්වයට ඒක එනවා. ඊළඟට ඔයාලට ලේඅවුට් එක වෙනස් කරන්න පුළුවන්. ඔය විදිහට අදාළ වෙනස්කම් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ පහළ තියෙන මෙතනින් පුළුවන් ඒ කරපු වෙනස්කම් ඔක්කොම නැති කරලා කලින් අර මුල් තත්ත්වෙටම තිබිච්ච විදිහට තීම් එක ගේන්න. එහෙම නැත්නම් ඔයාලා වෙනස්කම් කරලා ඔක්කොම ඉවර නම් මෙන්න මෙතනින් පුළුවන් මේ වෙනස්කම් ඔක්කොම සේව් කරන්න. ඔයාලා බ්ලොග් එකකින් දීලා තියෙන තීම් වලට අකමැති නම් ඔයාලට පුළුවන් වෙනත් තීම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන මේකට අප්ලෝඩ් කරන්න. අපි ඊළඟට බලමු ඒක කරන විදිහ.